දෙකක් ඇහෙනවා. මොනවද දෙක? සමාජවාදය ගැනයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන. දැන් අපි දන්නවනේ ලිබරල් වාදී ආර්ථික දර්ශන. ලිබරල් වාදී කියන්නේ ආර්ථික දර්ශනය. කාගේ ආර්ථික දර්ශනයේද? කාර්මික ධනේශ්වරය සාධාරණීකරණය කරන ආර්ථික දර්ශනය. 19 වන සියවසේ යුරෝපයේ ව්‍යාප්ත වෙන කාර්මික විප්ලවය සාධාරණීකරණය කරන අදහස් සමූහයේ සහිත ආර්ථික දර්ශනය තමයි මොකද්ද? ලිබරල් වාදය කියන්නේ. තේරුණා? ඒක ලිබරල් වාදය ඇතුලේ හැම වෙලාවෙම කතා කරන්නේ අර වැඩවසම් රාජාණ්ඩු ක්‍රමය ඇතුලේ රාජ්‍යයේ මැදිහත් වීම සියල්ලකටම තිබුණා. මිනිසා උපතේ සිට මරණය දක්වාම රාජාණ්ඩුව ඇතුලේ නියාමනයට ලක් වුණා. කාගේ? රජුගේ සහ වංචාධිපතියගේ. ඒ නියාමනයට ලක්වීම ඒ ඒකාධිපති මිලේච්ඡ පාලනය අහෝසි කරලා බිහි කරන පාලනයනේ අපි කියන්නේ මේ ලිබරල් වාදී කියලා. ඒක අහෝසි කරන්න මුල් වෙන්නේ කවුද? ධනේශ්වර පන්තිය. ඒතකොට ධනේශ්වර පන්තියත් එක්ක ඒ සටනට හවුල් වෙනවනේ බහුතරයක් ජනතාව. බහුතරයක් එකතු වෙලා මේ විප්ලවය කරපු හින්දානේ ධනවාදී විප්ලවය සාර්ථක වෙන්නේ. 1688 වෙනකොට එංගලන්තයේ ඇතුලේ රජතුමාගේ බලය මාලිගාවට සීමා වෙලා ඒ බලය වෙනුවට පාර්ලිමේන්තුවට බලය මාරු වෙනවා. තේරුණා? ඒ කියන්නේ රාජාණ්ඩුව සතුව තිබිච්ච පාරම්පරික රාජ්‍ය බලය පාර්ලිමේන්තුව කියන ආයතනයට ගන්නවා. එතන ඉඳන් රාජ්‍ය ක්‍රියාත්මක කරන ලිබරල් වාදයට අනුව. එතකොට ලිබරල් වාදය ඇතුලේ හැම වෙලාවෙම කතා කරන්නේ මේ ධනේශ්වරයේ උපරිමයෙන්, කියන්නේ ධනේශ්වරයේම විතරක් පිළිගන්න ලිබරල් වාදී රාජ්‍යයන් වල හැම වෙලාවෙම තියෙන්නේ උග්‍ර ධනේශ්වර සංකල්ප කීපයක් තියෙනවා. එකක් නිදහස් වෙළඳපොළ සංකල්පය, අනික පෞද්ගලික දේපල ක්‍රමය, මේ වගේ දේවල්. තේරුණා? එතකොට නිදහස් වෙළඳපොළ සංකල්පය ඇතුළේදී හැම වෙලාවෙම වෙළඳපොළ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? රාජ්‍යයේ ඉන්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න විතරයි. රාජ්‍ය ආර්ථිකයේ මෙහෙයවීම සම්පූර්ණයෙන්ම කරන්නේ කවුද? වෙළඳපොළ විසින්. එතකොට මේක ඇතුලේ සමාජ අසමානතාවය ඇති වෙනවා. ලිබරල් වාදී ආර්ථික ව්‍යුහයක් ඇතුලේ සියල්ල පෞද්ගලීකරණය වෙනවා. නේද? දැන් නව ලිබරල් වාදය ඇතුලේ මොකද වෙන්නේ? පෞද්ගලීකරණය. එතකොට ලිබරල් වාදය ඇතුලේ පෞද්ගලීකරණයේ චුට්ටක් අඩුවෙන් සුබ සාධනයේ වැඩි ප්‍රතිවිච්ඡ අවධිය තමයි මොකද? පශ්චාත් සම්භාව්‍ය ලිබරල් වාදය නැත්නම් සුබ සාධනවාදී රාජ්‍ය මැද. සුබ සාධනවාදී අත්හරිනවනේ ලිබරල් වාදී. අත්හැරලා එනවනේ නව ලිබරල් වාදයට. තේරුණා? දැන් ලෝකෙ තියෙන්නේ මොකද්ද? නව ලිබරල් වාදී නැත්නම් අවම ලිබරල් වාදී සංකල්ප. තේරුණා? එතකොට මේ ලිබරල් වාදී රාජ්‍යයක් නම් ඒක ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙන්නේ රාජ්‍යයේ ඇගිලි ගැසීම් වලින් තොර රාජ්‍ය ආරක්ෂාව යටතේ ක්‍රියාත්මක වෙන නිදහස් වෙළඳපොළක්. එතකොට ලිබරල් වාදී රාජ්‍යයක රාජ්‍ය වගකීම වෙන්නේ මොකද්ද? වෙළඳපොළ ආරක්ෂාව සඳහා වෙළඳපොළට තියෙන බාධාවන් ඉවත් කරමින් සමාජයේ නීතිය හා සාමය ආරක්ෂා කරලා දෙන්නේ. තේරුණා? මේක ඇතුලේ අර මිනිස්සුන්ගේ සුබ සාධනේ වගේ කෑලි වලට ලොකු ප්‍රමුඛතාවයක් දෙන්නේ නැහැ. ආර්ථිකය හසුරවන්න රාජ්‍ය මැදිහත් වෙන්නෙම නැහැ. ආර්ථිකය හසුරවන්නේ කවුද? ලිබරල් වාදී රාජ්‍යයක් ඇතුලේ. ප්‍රධාන ආයතන හතරක් ගැන අපි කියලා තියෙනවා. මොනවද ආයතන හතර? ආර්ථිකය හසුරවන ආයතන හතර මොනවද ලිබරල් වාදී ඇතුලේ? කියනවා මොනවද? ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, අන්තර්ජාතික වෙළඳ සංවිධානය, බහුජාතික සමාගම්. අදටත් අපේ රට නියාමනය වෙන්නේ මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියත් එක්ක. පැහැදිලිද? ඒක තමයි ඇත්ත කතාව. එතකොට ලිබරල් වාදී රාජ්‍යයක අර සමාජ අසමානතාවය සහ විරකියාව, මන්ද පෝෂණයේ නූගත්කම වගේ සමාජ ප්‍රශ්න ටිකක් එනවා. හේතුව ලිබරල් වාදී රාජ්‍යයක් ඇතුළේ හැම වෙලාවෙම වෙන්නේ මොකද්ද? ධනවාදය තුළ වෙන්නේ ප්‍රාග්ධන සමුච්චිතකරණය. ඒ කියන්නේ ධනෙ එක තැනකට කේන්ද්‍රගත වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒ කියන්නේ හැම වෙලාවෙම කර්මාන්ත හිමිකරුවා, ධනපතියා, වෙලෙන්දා ධනෙ එක්රැස් කරනවා. ඒ එක්රැස් කරන්නේ කොහෙද? සමාජයේ. එතකොට සමාජයට සාධාරණ ලෙස ආදායම් බෙදී යාම, සම්පත් බෙදී යාමක් සාධාරණ ලෙස ලිබරල් වාදය ඇතුළේ වෙන්නේ නැහැ. ඒකත් එක්ක ලිබරල් වාදය ඇතුළේ විශාල ප්‍රශ්න ටිකක් හට ගන්නවා. මොනවද ප්‍රශ්න? විරකියාවනේ, මන්ද පෝෂණය, දරිද්‍රතාවය, දුගී බවනේ. දැඩි සමාජ ප්‍රශ්න ටිකක් හට ගන්නවා. මේ බහුතර සමාජ කොටසක් ඉන්නේත් ඒ සමාජ ප්‍රශ්න තියෙන කෑලි. කවුද මේ පන්ති? නිර්ධන පන්ති. තේරුණා? ඒ නිසා තමයි අර ඉස්සල්ලාම දැන් කාල් මාක්ස්, ෆ්‍රෙඩරික් එන්ගල්ස්ලා සමාජවාදය ගැන කතා කරන්නත් කලින්
ඇත්තටම සමාජය තුල මේ පීඩන මේ තියෙන පීඩනයට ඉරෙහිව අදහස් මතුවලා තිබ්බා. නේද? අපි දන්නවනේ සමාජවාදී බිහි වෙන්නේ ප්‍රධාන අවධි දෙකක් යටතේ. ඒකේ පළමු අවධිය ඇතුලේ මොකද්ද තිබුණේ? තැන් වල අර වෘත්තීය සමිති, විශ්ලේෂක සංවිධාන වගේ ඒවා හදාගෙන කතා කරමින් තිබ්බා මේ පොදු දීපල මේ පෞද්ගලික දීපල ක්‍රමය ඇතුලේ මේ සමාජ අසමානතාවය නවත්තන්න බෑ. ඒ නිසා යන්න ඕන අපි මොන දීපල ක්‍රමයකටද? පොදු දීපල ක්‍රමයකට කියලා. එහෙම නිකන් අදහසක් සමාජගත වෙලා තිබ්බා. ඒක විද්‍යාත්මක සමාජවාදයේ බවට පත් කරමින් මේ අදහසට විප්ලවීය අදහස එකතු කරමින් නව සමාජ ක්‍රමයක් නව දේශපාලන ක්‍රමයක් පිළිබඳව අදහස් දැක්වීමේ කාර්ය කරනවා කවුද? සමාජවාදී. එහෙම නැත්නම් මාක්ස්වාදී. කවුද මාක්ස්වාදී කියන්නේ එතකොට? කාල් මාක්ස්, ෆ්‍රෙඩරික් එන්ගල්ස් මුල් වෙලා මුලින්ම න්‍යායාත්මකව මේක ඉදිරිපත් කරන 1848 කොමියුනිස්ට් ප්‍රකාශය හරහා. පැහැදිලි? එතකොට දැන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ වෙනම එකක්. තේරෙනවද? දැන් ජර්මනියේ මුල් කරගෙන තමයි කාල් මාක්ස් මුලින්ම දේශපාලන අදහස් පළ කරන්න පටන් ගන්නේ. පස්සේ යාට විවිධ රාජ්‍යයන් වලට යන්න සිද්ධ වුණා. මොකද යාට එනවා බාධා. ඒ කියන්නේ එයාගේ ලේඛන වලට, එයාගේ පොත්පත් වලට විශාල විරෝධතාවයක් ධනවාදී රාජ්‍යයන් ඇතුලේ එනවා. තේරුණාද? මොකද එයා කතා කරන්නේ මොකද්ද? ධනවාදීට එරෙහිව. පැහැදිලි කියන්නේ. ඒ කියන්නේ ඒ දවස්වල තියෙන ආණ්ඩු පාලනයට එරෙහිව තමයි එයා කතා කරන්නේ. එතකොට එයාට එරෙහිව කතා කරද්දී එයාට විරුද්ධව අනිවාර්යෙන් හඬ නැගීමක්, මතවාද ඉදිරිපත් වීමක් සිද්ධ වෙනවා. ඒකත් එක්ක යාට එංගලන්තයට යන්න සිද්ධ වෙනවා. ඔහොමම යුරෝපයේ විවිධ රටවල් කීපයකට යන්න වෙනවා. එතෙන්දී යාට ෆෙඩරික් එංගල්ස් සහයෝගය දෙනවා. ඒ සහයෝගයත් එක්ක යා 1848 ඉදිරිපත් කරනවා කොමියුනිස්ට් ප්‍රකාශය. එයා ඒකෙදි කියනවා මේ ධනවාදයෙන් බේරෙන්න නම් මැදමාවත්වත් වෙනමාවත්වත් නැහැ. තියෙන්නේ මොකද්ද? එක මාවතයි. මොකද්ද මාවත? නිර්ධන පන්තියකට එකතු වෙන්න ඕනේ. එකතු වෙලා ධනපති පන්තියට විරුද්ධව මොකද කරන්නේ? විප්ලවයක් කරන්න. පැහැදිලි කියන්නේ. නිර්ධන පන්තියකට එකතු වෙන්න ඕනේ. ඒකල මොකද කරන්න ඕනේ? ධනපති පන්තියට එරෙහිව විප්ලවයක් කරන්න. පැහැදිලි. එතකොට දැන් හොඳට තේරුම් ගන්න සමාජවාදය ඇතුලේ බිහි වෙන්න නම් අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන මොකද්ද? සමාජවාදයේ බිහි වෙන්න නම් අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන මොකද්ද? විප්ලවය. ලිබරල් වාදයේ බිහි වෙලා නම් ඒක ඇතුලේ අනිවාර්යෙන් තියෙන්න ඕන පෞද්ගලික දේපල ක්‍රමයේ සහ නිදහස් වෙළඳපොළ සංකල්පයේ පෞද්ගලික නිදහස. තේරුණා? මේ දෙකම අන්ත දෙකක්නේ. තේරුණා? මේ දෙකම අන්තවාදී කියලා කියනවා කවුද? සමාජ ප්‍රජාතන්ත්‍රවාද. පැහැදිලි කියන්නේ මේ දෙකම අන්තයන් වලට වැඩිපුර ගමන් කරනවා. අන්තයන් දෙකකට වැඩිපුර ගමන් කරනවා කියලා කියනවා කවුද? සමාජ ප්‍රජාතන්ත්‍රවාද. පැහැදිලි? එතකොට සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව අදහස් දැක්වීම සිද්ධ වෙන්නේ ජර්මනිය ඇතුළෙම කම්කරු පක්ෂ 나යකයෙක් වෙනකොට කවුද? එඩ්මන්ඩ් බර්න්ස්ටයින්. එයා කරන්නේ මේ ලිබරල් වාදයේ ඇතුළේ තියෙන පාලන ලක්ෂණයි ලිබරල් වාදයේ ඇතුළේ තියෙන නැත්නම් ලක්ෂණ එකතු කරගනිවි අර උග්‍ර නිදහස් වෙළඳපොළ සංකල්පය දැක්කනවා. දැන් රාජ්‍ය මැදිහත් වීමකින් තොරව පෞද්ගලිකාංශයේ විතරක් කරගෙන යන වෙළඳපොළ එයා ප්‍රතික්ෂේප කරනවා. තේරුණා? එතකොට එයා මෙතනින් මාක්ස්වාදයෙන් අර සාමූහික ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධ අදහස් ටික අරගෙන මාක්ස්වාදයේ ඇතුළේ තියෙන විප්ලවීය අදහස යා මොකද කරන්නේ? බැහැර කරනවා විප්ලවයේ ප්‍රායෝගිකත්වයෙන් තොරයි. පැහැදිලිද? එයා කියනවා පාලන ලක්ෂණ විදිහට දැන් අපි කියන්නේ මැතිවරණයක් තුලින් බලය ලබාගෙන රාජ්‍යයේ සමාජවාදී ප්‍රතිසංස්කරණ හරහා රාජ්‍යයේ තියෙන ආර්ථික විෂමතාවයන් දරිද්‍රතාවී විරකියාව වගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න පුළුවන් කියලා. පැහැදිලිද? එතකොට සමාජවාදී ලක්ෂණ සහ ලිබරල් වාදී ලක්ෂණ දෙකම එකට එකතු වෙලා නිර්මාණය වෙන මතවාදය තමයි මොකක්ද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදී. තේරුණා? ඒ තමයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. පැහැදිලි? අද ලෝකේ ගොඩක් රාජ්‍යයන් වල මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තියෙනවා. විශේෂයෙන්ම තුන්වෙනි ලෝකේ බොහෝ රටවල උදාහරණයකට 1972 අපේ රටේ ප්‍රථම ජන රජානුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ තිබුණේ අපේ රටේ නම් විදියට සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජය. තේරුණා? ඒක 78 අපේ රටේ වෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. ඒ කියන්නේ දැන් මේ නම ඇතුළේම තියෙනවා මේ ලක්ෂණ අපි භාවිතා කරනවා. තේරුණා? වාමාංශික ලක්ෂණත් අපේ රාජ්‍යයන් වල තියෙනවා, දක්ෂිණාංශික ලක්ෂණත් තියෙනවා. දක්ෂිණාංශික ලක්ෂණ බහුලව තියෙනවා, වාමාංශික ලක්ෂණ කීපයක් අපේ රටවල් ඇතුළේ තියෙනවා. තේරුණා? දැන් ඇත්තටම ওই නිදහස් වෙල මේ නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය වගේ කෑලි අපේ සමාජය ඇතුළට මේ ආර්ථිකය ඇතුළට ඇවිල්ලා තියෙන කොහොමද? සමාජවාදී. තේරුණා?
කියන්නේ අධ්‍යාපනයේ විගුණන එක වැරදි. අධ්‍යාපනයේ සමානව තියෙන්න ඕන. එතකොට සෞඛ්‍ය සමානව හැම මිනිහෙක්ටම පොදුවේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් පිරිමැහෙන්න ඕන. ඒවට රාජ්‍ය මැදිහත් වෙන්න ඕන වගේ තර්ක ලිබරල් වාදය ඇතුළට ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? ඒවා ඇවිල්ලා තියෙන්නේ සමාජවාදී. ඒවා හොඳ දේවල් නේ. හොඳ ලක්ෂණ. එතකොට සමාජවාදයේ ලක්ෂණ ලිබරල් වාදයේ ලක්ෂණත් එකිනෙකට මිශ්‍ර කරලා හදන දේශපාලන මතවාදයට අපි කියන මොකද්ද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයේත් එක දෙයක් ප්‍රතික්ෂේප කරනවා, ලිබරල් වාදයේත් එක දෙයක් ප්‍රතික්ෂේප කරනවා. මොකද්ද ලිබරල් වාදයේ ප්‍රතික්ෂේප කරන්නේ? රාජ්‍ය මැදිහත් නොවන උග්‍ර ධනේශ්වර සංකල්පය නැත්නම් උග්‍ර නිදහස් වෙළඳපොළ සංකල්පය යාලා පිළිගන්නේ නැහැ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් කියනවා රාජ්‍ය ආර්ථිකයට මැදිහත් විය යුතුයි. පැහැදිලිද? එතකොට යාලා සමාජවාදීන්ගේ විප්ලවීය අදහස පිළිගන්නෙත් නැහැ. යාලා කියන මොකද්ද? විප්ලවයක් අවශ්‍ය නැහැ. ඒක ප්‍රායෝගිකත්වයෙන් තොරයි. ප්‍රතිසංස්කරණ මගින් රාජ්‍ය වෙනස් කරන්න පුළුවන් මැතිවරණ තුලින් බලය ලබාගෙන. පැහැදිලිද? එතකොට ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. පැහැදිලිද? තේරුණා? ඔලොඩිය